නිල්වලා ගඟේ අතුගංගාවක් වූ පෝද්දු ඇලේ සිටි කිඹුලෙකුට හසු වී එම කිඹුලා සමග පැයක පමණ කාලයක් පොරවදා සිය ජීවිතය බේරා ගැනීමට සමත් වූ පුජ්‍යලයෙකු පිළිබඳ පුවතක් මාතර පාලටුව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. එසේ තුවාල ලබා සිය ජීවිතය බේරා ගැනීමට සමත්ව ඇත්තේ පාලටුවේ පදිංචි ගාමිණී ගොඩගේ නැමැති 53 හැවිරිදි දෙදරුපියෙක්. ව්‍යාපාරිකයෙකු වූ ඔහු තම කුඹුරට පොහොර යෙදීමට ගොස් ඉන්පසුව මඩ සෝදා ගැනීමට කිරළ කැලේ දෙසට ඇති ජලය ගෙන යන නිල්වලා ගඟේ අතුගංගාවක් වූ පෝද්දු වලට බැස සිටියදී මෙම අනතුරට ලක්ව තිබෙනවා. ඇත්තට මොකද්ද උනේ එදා දවසේ? කියන්නේ මම මේ වෙලට ගියා පොර පොඩ්ඩක් ගහන්න. පොර? ඔව් පොර ගහන්න වෙලට පොඩ්ඩක් ගියා. වෙලේ මේ වතුර වැඩි යන පොර ටික ගන්න මේ බැරි වුණා ළඟට වැස්සා. අතබර හොය ගන්න ඒ වෙලාවේ තමයි මේ සිද්ධිය වුනේ. සිද්ධිය කියන්නේ මේ ගුඩගෙන ගියේ. කිඹුලෙන්ද එතකොට කොහොමද බේරුනේ කිඹුලගෙන්? බේරුනේ කියන්නේ මම අඩි 10ක් විතර වගේ දී යටින් ඇදන් ගියා. එතන ගහක් වෙන්න තිබ්බ ගහට මේ වුණා. ගහේ දෙන්න බෑඳුණා. ඊට පස්සේ මේ බඩ අත ගෑවට පස්සේ ලොක් කෑරුණට පස්සේ තමයි මට පොඩ්ඩක් මේ එක ආවේ. ඊට පස්සේ මම එතනින් එහෙම ගොඩ වුණා බිමට ගොඩට. يعني බඩ අත ගෑවට පස්සේ කිඹුලා ඇතෑරියද? ඇතෑරියා. මට ලොක් එක ඇරෙනවා වගේ තේරුණා. මම එතකොට මේ ගොඩට නැග්ග ඉක්මනටම කොහොමද දන්නේ කිඹුලා එහෙම බඩ අත ගාව මේ ගැලවෙනවයි කියන එක? මේ මට මල් කරන එක් මිනිස්සෙක් කියලා තිබ්බ ඊට කලින් මේ මල් මේ කිඹුලා උන්ගෙන් බේරෙනවා නම් බඩ අත ගෑම පිටි කැවුනම මේ වෙනවා කියලා මට ඒක වෙලෙම 100ට ආව රක්ගල එහෙම වුණාම මම කොහෙන් ඇල්ලුවද කියලා මතකත් නෑ කොහෙන් එහෙ දියටදී මේ කරක් අතපත දැම්මා ඊට පස්සේ එකපාරම උඩ කිටි ගිහලා වගේ මේ ලොක් එක ඇරුණා. සංගවී සිටි කිඹුලා එක්වරම ගාමිණී මහත්මයාගේ දකුණු පාදයෙන් අල්ලා ඔහු රැගෙන ගොස් තිබෙන අතර පැයක පමණ කාලයක් කෑගස වූ සමග පොරබදා ඔහු තිබෙනවා. මෙම කුඹුරේ පොර ගස ඔබ ඒ දැක්ක ඇලේ තමයි ඔහු මෙම ප්‍රහාරයට ලක් වුණේ. එම බිහිසුණු අත්දැකීම් පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ගාමිණී ගොඩගේ මහත්මයා මෙසේද කිව්වා. මම කුඹුරට පොහොර ගැසීමට ගොස් එම කටයුත්ත ඉවර වෙලා මේ තියෙන ඇලෙන් තමයි මඩ සෝදා ගන්න පැමිණියේ. වේලාව රාත්‍රී 6:30 පමණ ඇත. මාතර කිරළ කැලේ ප්‍රදේශයේ ජලය රැගෙන යන නිල්වලාගේ අතුගංගාවක් තමයි පෝද්දු ඇල. මඩ සෝදමින් සිටින විට තමයි එක සැරේටම මේ කිඹුලා මාව ඇදගෙන ගියේ.